ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් වූ එංගලන්ත සංචාරයේදී එක්දින සහ ටී20 තරගාවලි දෙකම ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා. එම පරාජයන් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩාලෝලීන්ගේ දැඩි විවේචන එල්ල වුණා. විශේෂයෙන්ම අවසන් තරගයේදී පෙන් වූ දුර්වල ක්‍රීඩා විලාසය සමාජ මාධ්‍ය ජාලා හරහා දැඩි ලෙස විවේචනයට ලක් වුණා. මේ අතර පෙබරවාරි 7 වෙනිදා ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට නියමිත අතර පෙබරවාරි 8 වෙනිදා ශ්‍රී ලංකාව අයර්ලන්තය සමග තරග වදිනවා. එම තරග සඳහා වේගපන්දු පුහුණුකරු ලෙස ලසිත් මාලිංග මහතා පත් කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. තවත් වැදගත් කරුණක් වන්නේ ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව වත්මන් ප්‍රධාන පුහුණුකරුගේ ධූර කාලය අවසන් වීමට නියමිත වීමයි. කෙසේ වෙතත් ජයසූරිය මහතා තම ධූර කාලය අවසන් වූ පසුවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවටද වාර්තා වෙනවා. නමුත් ඔහු පෙරදී සඳහන් කර තිබුණේ තම ධූර කාලය අවසන් වූ පසු එම තනතුරින් ඉවත්වීමට කැමැත්තෙන් සිටින බවයි. නව පුහුණුකරුවෙකු පත් කිරීම පිළිබඳව මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කරලා නැති අතර විදෙස් පුහුණුකරුවෙකු පත් කිරීමටද සලකා බලන බවට වාර්තා වෙනවා. මෙම සියලු කරුණු පිළිබඳව වැඩිදුර තොරතුරු අපි ඔබට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් අපේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා.